මල්ලි මල්ලි බේබසුසා අයියලා ගෙදරට එන පාර කොහෙද තියෙන්නේ? අයියා එහෙනම් කෙලීම යන්න. එතකොට තියෙනවා තුම්මන් හන්දිය. ඒ තුම්මන් හන්දියෙන් දකුණු පැත්තට. හරි බොසා. හරි අයියා. දාමයක මොන රෙද්දක්ද? සුසන්තයි මොකද කලබලෙන්? කලබල යකෝ කලබල නොවී පුළුවන්ද? සති දෙකක් තිස්සේ මල්ලි මම ඉවසනවා කියලා මෙහෙමත් ඉවසන්න පුළුවන්. හැබැයි මල්ලි මම අද නම් කපනවා. අයියේ මේක අපි කතා බහ කරලා විසඳගමු. කතා කරන්න තිබ්බා යකෝ කතා කරන්න පුළුවන් එක්කෙනෙක් එක්කන. යකෝ කතා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මල්ලි තියෙන්නේ. මම අද නම් කොටනවා අම්මා පල්ලා කපනවා. අද නම් කපන සීනයක් යන්නේ නැහැ. කපයි හොදටම කපයි. විලි ලැජ්ජා නැති වැඩ කරන්නේ. විලි ලැජ්ජ නැහැ කියන්නේ යකෝ මම මේ කෙහෙල් කැන කපන්න දැන් සති දෙකක් තිස්සේ බලනවා. යකෝ මට තාම බැරි වුණානේ මේ කෙහෙල් කැන කපා ගන්න. ඇත්තටම යකෝ මම අද නම් මේ කෙහෙල් කැන කපන මිසක් ගෙදර යන්න. කපනවා. මොන මාමන මාංශය ගන්න නැහැ විශ්වාස නම් ඉතින් කාටයි කොටයි කියලා. අන්තෝනියෝ සුසන්ත අයියේ ඇන්තනි මල්ලි කොහොමද ගේ හොයාගත්තේ? බේබසුසාලාගේ කොහෙද කියලා ආපුවම දන්නේ නැති එකෙන් නැති කරන්නේ අයියේ. මල්ලි දන්නවනේ මම ගැන මම කවුද කියලා මල්ලි දන්නවනේ. මල්ලිට මං ගැන සැකනම් මේ කෙහෙල් පැලෙන් අහලා බලන්න මම කවුද කියලා. කෙහෙල් පැලෙත් දෙනුවෙනි කියයි මම කවුද කියලා. මේ බේබසුසා කවුද කියලා. ආයේ මම නොදන්නව අයියා ගැන. යන්කෝ කිදර? අයියේ පීයේ. අප්පට සිරි පීයක් අම්තගෙනවා තව පොඩ්ඩි. මල්ලි බොමුද සීතල වතුර වීදුරුවා? සීතල වතුර බෑ වගේ අයියේ. අපි බොම්බොමුද වටවල තේ යන්කෝ මල්ලිට කියන්න මල්ලි අපි බොන්නේත් වටවල තේ තමයි. ඇත්තටම අයියේ මේ ගමේ පට්ට ලස්සනක් තියෙන්නේ. ඇත්තටම ඔයාලා මේ වගේ ගමක ඉන්න පින් කරලා තියෙනවා. අපිට කොහෙන්ද ඉතින් එච්චර වාසනාවක්. සහතික ඇත්ත මල්ලි. ඉතින් අපිට මොන වගේන් අඩුවක් කියලාද? මොන වගේන් ප්‍රශ්නයක් කියලාද මල්ලි? අපිට පොලොස් ගැටයක් කාලා හරි අපිට එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. දැන් බලන්නකෝ අපිට එක්කෝ ගම්වත් එක්කෝ නාය යනවා. එක්කෝ මොකෙක් හරි ඇවිල්ලා බෝම්බයක් හරි ගාලා යනවානේ. මල්ලිට කියන්න මල්ලි මේ ඊයේ පෙරේද ගමමෙදින් නායක ගියා 5-6 දිනක් යට කරගෙන ඒ ඇරෙන්ඩ කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ මල්ලි අපිට. ඔව් මල්ලි තා පොට්ටෙන් අපිත් යට වෙනවා කන්දකට බොහොම අමාරුවෙන් ඊට මේට පැල්ල ජීවිතේ බේරගන්න. එතකොට අයියා කිව්වේ මේ ප්‍රශ්නයක් නැහැ කියලා කිසිම. කිසි ප්‍රශ්නයක් නැහැ මල්ලි ඒක විතරයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. අපිත් මේ මල්ලි කොළඹින් ඊටමක් බල්ල දෙන්නේ. අපිත් ළඟදීම මේ ගම ගාලේ යනවා. ඒ වුණාට මොනවා වුණත් හරි සිරියාවන්ට. මල්ලි තාම අපේ ගමේ සිරියාව දැකලා නැහැ. සිරියාව බලන්න නම් යන්න ඕනි ධර්මය අයියලකට. අන්න සිරියාවන්ත මිනිස්සු. කවුද එතකොට ඔය ධර්මය අයියා කියන්නේ? මල්ලි ධර්මය අයියා කියන්නේ අපේ ගමටම සිරියාව බෙදන මිනිස්සයා. හරි සිරියාවන්ත මිනිස්සයා. ඉතර වැඩේද ධර්මය අයියා? වැඩෙක් නන් නෙවෙයි. හැබැයි කුට්ටි. මේ ධර්මය අයියා කූඩුව දෙනවද? කූඩු නෙවෙයි කූඩු කඩනවත් එක්ක එනවා කියන්න වෙන්නන්නේ. මල්ලිට කියන්න ධර්මය අයියා නැත්තම් මට මේ නමක් නැහැ. මල්ලි මේ තියෙන්නේ පොට් එක
පේනවනේ සිරියාව. සිරියාව උතුරනවා. හරි සිරියාවන්ත පාටයිනේ. මෙතනද කූඩුවදන්. තාම හරියට සිරියාව දැක්කේ නෑ. පොඩ්ඩක් ඉන්නවකෝ. ධර්මය අයියේ. ධර්මය අයියේ. කවුද අයියේ මේ? ධර්මය අයියාවත්ද? ධර්මය අයියා නෙවෙයි. ඔය තමයි අපි ගමේ පළවෙනි පුරවැසියා. ඒ කවුද ඒ? ග්‍රාම සේවක බං ග්‍රාම සේවක. ඈ? ඔව්. ග්‍රාම සේවක? වැනි නෙන්නේ. ඊළඟද මන්. ඒක නීන්නම්ම මෙච්චර වෙලා කියන්නද ගලන්නේ. පේනවනේ සිරියාව. සුසන්ත මල්ලි මොකෝ මේ පැත්තේ ග්‍රාම සේවක බං ග්‍රාම සේවක. ග්‍රාම සේවක මහත්තයෝ ග්‍රාම සේවක මහත්තයාට අද සරුයි වගේ. ආයෙත් අහලා සරුයි දත් අහනවා ධර්මයයි නම් සෝපීරි ධර්මයගේ බාඩු සෝපීරි මම කිව්වනේ ධර්මය අයියා නම් හිතෝද මිනිස්සයා ඈ. ඇත්ත සුසන්ත අයියා හරි. මල්ලි කවුද මේ අලුත් බුවා මේ ග්‍රාම සේවක මහත්තයෝ කොළ බිදලාපු මගේ යාළුවෙක්නේ. මේ මොකා වුණත් කමන්නේ මුට මං ගැන කියලා දීපන් හරි හරි. මම කියලා දෙන්නම් ග්‍රාම සේවක මහත්තයෝ. එහෙනම් කොල්ලෝ මං කැපුණා බුදු සරණයි හොදේ හරි හරි ග්‍රාම සේවක මහත්තයෝ. එතකොට මොනවාද අර ග්‍රාම සේවක මහත්තයා ගැන මට කියලා දෙන්න කිව්වේ? ඒක මම පස් වෙලා කියලා දෙන්නම්කෝ. ධර්මය අයියේ. ධර්මය අයියේ. ධර්මය අයියා නැද්ද මන් දන්නේ. නැති වෙන්න විදිහක් නෑ බං. පොඩ්ඩක් ඉදහන්කෝ. මොකද කරන්න යන්නේ? ගහමු බං ගලකින්. ඔන්න බලපන්. ඔප්පට. කවුද යකෝ ගලකින් කෙලපු එකා? මම කතා කරලා බැරිම තැන සද්දයක් බද්දයක් නැති හින්දා ගලකින් ගැහුවේ. ඉතින් මොන මගුලකට දෙයක්ෝ ගලකින් කෙලියේ? උඹට කියලා තියෙනවනේ මගේ නම කියලා කෑ ගහන්න එපා කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් උවමනාව කියපන්. උවමනාව කියලා කෑ ගහපන්. උවමනාවක් නම් තියෙනවා. පොඩ්ඩක් එනකො පල්ලට කතා බහ කරලා විසඳගමු. එනකො පල්ලට එන්න බෑ බං. කියන්න දෙයක් තියෙනවා පල්ලේ නම් කියපන්. නෑ මේක එහෙම දුරිදල කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. එනකො පොඩ්ඩක් පල්ලට. එනකො පොඩ්ඩක් ආශ්‍රය කරන්න. උඹලගේ මාර වදයන්න බං තියෙන්නේ. පොඩ්ඩක් හිටපන් එන්න. ඔළුවටත් කියලා ගලකින් තව පල්ලටත් එන්නලු. උඹලත් මාර වදයන්නේ බං. මොකද බං? මේ නැද්ද මුකුත් අර ඒක කියන්නද උඹලා මෙතෙන් එන්නේ කිව්ව මට? ඔව් නැති ඉතින්. මෙහෙම මොකද කරන්නේ? අයියෝ බොන්න මුකුත් නැද්ද කියලා ඇහුවේ. බොණ්ඩ වතුර තියෙනවා. වතුර නෙවෙයි අනේ. සැර මුකුත් නැද්ද කියලා ඇහුවේ. උඹලා ඒකෙන්නේ එන්නේ. උඹලට දෙන්න නම් වටින්නේ නෑ. පොඩ්ඩක් තිබ්බා. උඹ හින්දා දෙන්නේ. ටහංගෝ. ධර්මය අයියා අදවතේ ඉන්නේ ඈ. ආදරේ ඈ. ගියා. හරි බං හිටපන්ගෝ. පයිලිස්සයි හිටපන් බං. ධර්මය ඉක්මනට ගේන්න ඈ. මල්ලේ ධර්මය එනකන් අපි අතන ගිහින් ඉඳගමුගා. බලපංග මම උඹට කිව්වා වගේම ධර්මය හිතෝද මිනිස්සයා නේද බං. අද නම් බොනවා. මේන් ගෙනාවා. මේ තියෙන්නේ අපෝ මුන්ගේ බේබදුකම. මේ අවුලන්නේ නෑනේ. මම පළවෙනුකර ගහනවා. අවුලන්නේ නෑනේ. එනම් මං ගැහුවා.
පට්ට ටොප් බඩු. ආය ධර්මය නම් සුපිරි ඈ. ඔන්නේ නම් මං ගැහුවා තරහ වෙන්න බෑ. ටොප් බඩුනේ. මොකද පොඩ්ඩක් ඉදහම්. ධර්මයයි ඕ මේකෙන් අමුතු රසක් එනවනේ. කබරේ කොදීම බලන්න ගදබ්බන් එන්නේ. සෑ ගද. ඇත්තනේ මල්ලි මොකද්ද මේ වෙලා තියෙන්නේ මං හිතන්නේ පදම වැඩි වෙලා වෙන්නේ නැති ධර්මයයි. ඒක තමයි ඔන්න ඔය බීලා දාමු. අවුලක් නෑනේ. ඕ මා කියපන් බඩුත් ඉවර. ධර්මයයි. බඩු නම් සුපිරි. හරිද? එන අපි ගිහිල්ලා එන්නද? ඕ පොඩ එන පොඩ්ඩක් ඉඳපන් බිව්වනම් ගෙවලා ඵලයක් ඉවන්න. ධර්මයයි. ධර්මයගේ හදවතේ නේද අපි ඉන්නේ. ධර්මයට පුළුවන් ද මං අහන්නේ අපෙන් සල්ලි ගන්න. මල්ලි මං අහන්නේ ධර්මයට පුළුවන් ද අපෙන් සල්ලි ගන්න. මං කියන්නේ අයියා හරි. සල්ලි ගන්න බෑ. ධර්මයට පුළුවන් ද අපෙන් සල්ලි ගන්න. බෑ 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 බෑ. මල්ලි හරි මල්ලේ නැගිටපන්කෝ. මෙන්න මේ වරෙන් මල්ලේ. ඔය ඇදපන් ධර්මයයි යට. ආමෙන් බිබි දේවා. ආයිම වේවා ගෝල් බ්ලෙස් යූ මල්ලි ගෝල් බ්ලෙස් යූ හරි හරි. අයියේ මේ අහනවකෝ කවුද? කවුද අඩු සූසා දනි බුරු ගෝසා. මන් දන්නේ නෑ මල්ලි. මන් දන්නේ. අයියේ මේ කවුදයි සූසා දනි බුරු ගෝසා. මන් දන්නේ නෑ මල්ලි. මම දන්නේ නෑ. මල්ලිට පිස්සුද මල්ලි? මල්ලි මේක දන්නවද මල්ලි? බලපන්. හරි අයියා අල්ලන්න බලන්න කෙම්බ. අවුරා කඩු ගන්නාය නම් පෙන්දෝන පැදිරි වුණා. අවුරා අයියා හරි අයියා. මල්ලි දන්නවද මල්ලි අවුරා? මන් දන්නා අයියේ මන් දන්නා. ඒ තමයි සූසා. එතකොට ඒ දෙන්නම එක්කෙනෙක්ද මල්ලි? කවුද මන්නේ නැති ඉන්නේ? උත්සවම් මල්ලේ උත්සවම්. ග්‍රාමසේවකයා අප්පඩ ග්‍රාමයේ අයියා. ග්‍රාමසේවක මහත්තයෝ මේ කතා කරන්නේ නෑනේ බා. කිසි ඇලවලම නෑ මල්ලේ. ඒකනේ. දැන් මොකද කරන්නේ? ග්‍රාමසේවක මහත්තයෝ නැගිටින්නේ නෑනේ බා. යකෝ මං අහන්නේ මිනිහෙට බොනවා කියලා මෙහෙමත් බොන්න පුළුවන්ද? බෑ බෑ බෑ. මං අහන්නේ මු තිරිසනෙක් නෙමෙයිද? මූ මොන ග්‍රාමසේවකද බා? වැඩක් නෑ මල්ලි. පොරගේ කිසි හැලහොල්මනක් නෑ. ඔන්න ඔය යමන් මල්ලි යන්න. මම අහන්නේ මිනිසුන්ට මේ වගේ මල්ලි බොන්න පුළුවන්ද තිරිසන්නු වගේ? අයියා මල්ලි පොඩ්ඩක් ඉදපන්කෝ. ඇයි අයියා යන්නේ? පොඩ්ඩක් ඉදහන්කෝ මල්ලි. අයියේ නවත්තන්න අයියේ ග්‍රාමසේවක මහත්තයාට මෙච්චර ගාන්නේ අයියේ මල්ලි මට විනාඩියක් දීපන්කෝ. මම තොට අයියේ මිනිස්සයාට එච්චර ගැහුවේ මල්ලි දන්නේ නෑනේ මල්ලි මූ මට කරපු බලු වැඩේ. අයියේ මොකද්ද කරපු බලු වැඩේ? මල්ලිට කියන්න මල්ලි දවසක් මම මූලකට ගියා චරිත සහතිකයක් ගන්න. හරිද? මූ මට චරිත සහතිකය ලියලා දුන්නා. මේ ළමයා හොඳ ළමයෙක්ය බොනාතියා කටේවත් තියන්නේ කියලා. බලන්නකො නේද මල්ලි? පින ගහනවනේ. ඉතින් ඒක හොඳයිනේ.
ඒක නෙවෙන්න ඕන. නෑ නෑ මල්ලි ඒක වැරදි. මල්ලි මම වැඩට යන්න ගියේ බාරෙක්. හරිද? මම බොන්නේ කියලා දැනගත්ත ගමන් මාව රස්සාවෙනුත් දොට්ට දැම්මා මල්ලි. මම අහන්නේ මල්ලි මූට ගහලා ඇතිද? මම අහන්නේ මල්ලි මූට ගහලා ඇතිද? ඔයා හරි අයියේ ඔයා හරි. මං හරි නේද මල්ලි? මම මහ තිරිසන්නු මල්ලි. අයියා මුන් මොනුන්ද මල්ලි? මල්ලි දන්නවනේ මම ගැන. මුන් වගේ නෙවෙයි. බෝතල් දෙකක් අතේ තියාන ගැහුවත් වටන්න බෑ මල්ලි මාව. අයියා නස් සුපිරි අයියේ. මාත් එමනේ අයියේ. අන්න ඒකයි මල්ලි. මුන් මොක්කුද? මුන් සත් උන් කුඩු ඉක්ුණනේ බල්ලෝ. වැඩක් නෑ මල්ලි කියලා. මුන් හදන්න බෑ මල්ලි. කවුද යකෝ හැප්පුවේ? මන් දන්නේ අයියේ. ධර්මයයි නේද? ධර්මයයි කොහේ යන ගමන්ද? මොකෝ මේ කඩි කුඩප්පුවේ? මල්ලි පුදු මල්ලි මට සමාව ගන්න මල්ලි. ඇයි ඇයි අපෙන් සමාව ගන්නෙ? අයියා අපිට කිසි වැරැද්දක් කරන්නේ නෑ. මගේ අතින් බලට වැරද්දක් වුණා මල්ලි. අයියා අපිට මොන වරදක් කළාටද? අපිට තබ දොයිතකුවත් වරදක් කළේ නෑනේ අයියා. ඇයි අයියා අපෙන් සමාව ගන්නෙ? බුදු මල්ලි මට සමාව ගන්න මල්ලි. අද මම කසිප්පු කියලා බෙදලා තියෙන මුළු ගමටම කුඹුරට ගන්න දීම මල් බෙහෙත් එකනේ මල්ලි. ඈ මල් බෙහෙත්? එතකොට ග්‍රාම සේවක අයියා මැරිලද වෙන්නේ? ග්‍රාම සේවකයන්ට දුන්නේ උඹලට දුන්නේ මම තමා මල්ලි. වරෙන් යන්න.